හෙල්ලෝ ගයිස් මොකද වෙන්නේ ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ වැස්ස ගෙදරට වෙලා ඉන්න ඔයාට වෙන ඉතින් අද යන්නේ වැස්සට රුතු දෙන බෝට්ටුවක් හදන්න අපි වැඩි කතා නැති වීඩියෝ එකට යන්න ඉතින් ගයිස් අපි වෙනද හදන බෝට්ටු වැස්සට තෙමෙනවනේ අද හදන බෝට්ටු වැස්සට තෙමෙන්නේ නැහැ වැස්සත් අපුම ගහ වැස්සත් අවුලන්නේ බෝට්ටු නැගල යන්න පුළුවන් නෑ නැගල යන්න බෑ බොරුවක් කිව්වේ තෙමෙන්න තියෙන බෝට්ටුවක් හදන්න යන්නේ වතුරේ පා හරි ඉතින් ගයිස් ඔය කට්ටිය මේ වගේ කාඩ් බෝඩ් එකක් කරන් මේ විදිහට දෙකට නමා ගන්න හරි එතකොට මේ විදිහට තමයි තියෙන්නේ දෙකට නමා ගත්තා ලොරි එක පිටිපස්සේ කොටස වගේ මේ විදිහට දෙකට නමා ගන්න ඊට පස්සේ අපි තවත් කාඩ් බෝඩ් මේ වගේ පිටි දෙකක් කපාගෙන ඉතින් කොහොමද කියලා ස්ටේපල් කරගන්න ඕන. අපි ටිකත් ස්ටේපල් කරගමු. මේ විදිහට තියාගෙන ස්ටේපල් කරගන්න guys. ස්ටේපල් කරාම දැන් ගිලෙයිද කියලා හයි මේ බාර හින්දා නෑ එහෙම වෙන්නේ නෑ. අම්මා මේ කාඩ් බෝඩ් එක නම් guys පොඩ්ඩක් tinggi lah lagi ini lah karena ada kandungan ini ini saya di kapi kapal kandungan ini terutama api yang dekat tadi dia kapi kapal kandungan ini paling penting sekali ini kandungan ini guys itu namanya jadi tahu guys මේ කෑල්ල අලව ගත්තා අපි දැන් මේක මේ විදිහට ගහන්න යන්නේ මේ උඩින් මේ විදිහට ගහන්න යන්නේ මේ කෑල්ල අපි මේ කෑල්ලත් අලව ගමු ටිකක් අලව ගමු අපි ඒ guys කිසි අවුලක් නැතුව ඒ ටිකම අපි අලව ගත්තා ඊට පස්සේ guys ඔකට මේ වගේ තව තට්ටු කෑල්ලක් කපා ගන්න මේ වගේ කෑල්ලක් ඊට පස්සේ මේ විදිහට නමා ගන්න ඒ කෑල්ල ඇවිල්ලා අපි මෙන්න මෙතනින් හයි කරන්න ඕනේ මෙන්න මේ විදිහට බෝට්ටුවේ කියන අපි නැවේ වහල ගහ ගන්න වහල ගහන්න මේ විදිහට කෑල්ලක් මේ කෑල්ල මෙතනින් තියලා මේක මේ විදිහට වහ ගන්න ඊට පස්සේ ඒ වගේ තව කෑල්ලක් කපා ගන්න ඕනේ මේ පැත්තේ සයිඩ් එකෙන් මේ පැත්තේ සයිඩ් එකෙන් කපා ගන්න ඕනේ අපි මේ කාලවගෙන ඉමු ඉස්සෙල්ලා හරි ඉතින් guys අපි මේ විදිහට කෑලි දෙකක් හයි කරගෙන ඉවරයි දැන් අපි ඒ කෑලි දෙක මෙහෙම නමලා ඒ කුඩින් මේකේ තව කාඩ් බෝඩ් එකක් තියාගෙන වහලේ ගහ ගන්න ඕනේ එන්න තියෙනවා අපේ බෝට්ටුව මොකුත් නෑ ඉතින් සඳ බොණ්ඩ වෙන්න හදලා තියෙන්නේ වෙනානේ ඉතින් පහසුකම් සේරම තියෙනවා සීට් තියෙනවා හරිද තව ඉස්සරහා කෑල්ල හදන්න තියෙනවා ඩ්‍රයිවර් යන තැන අපි මේ හරියෙන් විතර දාමු තව අපි යටට මේ පැත්තට අපි රිජි ෆෝම් ගහ ගන්න ඕන නැත්නම් මේක තිබ්බ ගමන් ගිලේ කියලා හිතනවා guys අවසානයේට අපි බෝට්ටුව ඔය විදිහට තමයි අපි සෙලෝ ටේප් ගහලා රිජි ෆෝම් ගහලා හදාගත්ත බෝට්ටුව guys බෝට්ටුව හදලා ඉවරයි වැස්ස තමයි අපි වැඩ කරලා ගත්තොත් ඉතින් වැස්ස දිගට රහට වයින්නවා දැන් වැඩේ කරනකොට පස්සේ වැස්ස අහසක් කල්පුරලා තියෙන්නේ බලමු තාමත් මේක තියන්න වැස්ස නැහැ අපිට කොහොමද තමයි